ඉංගලිෂ් පෝ ලයි් ඉංගලිෂ් ඇකඩමි දැන් මම 6 වසරේ ඉඳන් 11 වසර දක්වා සියලුම ක්ලාසස් වලට පන්ති පවත්වනවා. අනේ එතකොට ඒකත් එක දැන් මම සමාජයට යම් කිසි මට්ටමකට මැදිහත් වීමක් කරන්න ඕන නිසා ඉංග්‍රීසි වලින් මම ඉංග්‍රීසි for life ජීවිතේට ඉංග්‍රීසි කියලා මම පොඩි පේජ් එකක් කරනවා. ඒකේ දැන් මම දිනපතා ඩේලි මම දානවා phrases කොහොමද යූස් කරන්න කියලා. එතකොට දැන් අද මම ඔයාලට කියලා දෙන්න දන්නේ මේ මම යන්නද මම කන්නද මම කතා කරන්නද මම දෙන්නද රයිට් මම කරන්නද රයිට් මම එන්නද වගේ අර කරන්නද කියලා කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ. එතකොට අපට ක්‍රම දෙකක් තියෙනවා. ඔයාට මේ අය කියලා කියන්න පුළුවන් නැත්නම් shall I කියලා කියන්න පුළුවන්. මේ අය කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් shall I කියලා කියන්න පුළුවන්. මේ අය come in මම ඇතුළට එන්නද? මේ අය go මම යන්නද? නැත්නම් shall I go? shall I come මම එන්නද? shall I call මම කෝල් කරන්නද? shall I eat නැත්නම් මේ අය eat මම කන්නද? දැන් පොඩි ළමයි මේ අය go to the toilet කියලා කියන්නේ කරන්නද කියලා නිකන් ආචාරශීලීව මේක අපි day to day use කරන්න මේ